තමන්ට කෝටි වාරයක් වැරදිලා තිබුණා. කෝටි වාරයට පස්සේ එන ඊළඟ වතාවේ තමන්ට තේරෙනවා නම් මං කෝටියක් කරලා තියෙන වැරදි කියලා. ඒ කෝටියට පස්සේ එන ඊළඟ එක වැරද්දක් නොකර හරි පැත්තට හැරෙන්න පුළුවන් නම් ඒකේ මනුස්සයාගේ වීරිය. ඒක වාසනාව නෙමෙයි. ඒකේ මනුස්සයාගේ වීරිය. ඒක වාසනාවට පහළ වෙනකම් බලන් හිටියොත් එහෙම මැරෙනකම් වාසනාව නැත. ඒක වාසනාවකට පහළ වෙන්නේ. ඒක තමන්ගේ වීරියට අයිති එක. පින විදියට දැනගත්තට පස්සේ පින් කරන්න පටන් ගැනීම වාසනාවට නොවේ අයිති. ඒක වීරියටයි අයිති. පව විදියට දැනගත්තට පස්සේ පව අතහැරීම වාසනාවට නෙමෙයි අයිති. ඒක වීරියටයි අයිති. කුසලේ විදියට දැනගත්තට පස්සේ කුසලේ වඩන්න පටන් ගැනීම පිනකට වාසනාවකට නෙමෙයි පින්වතුනි අයිති. ඒක වීරියට අයිති. තමන්ට අකුසලේ කියලා තේරුණාට පස්සේ අකුසලේ අතහැර ගන්නට යම්කිසි ජවයක් එනවා නම් ඒක ඔයාලගේ පින නෙමෙයි. ඒක ඔයාලගේ වාසනාව නෙමෙයි. ඒක ඔයාලගේ වීරිය. අපි ගොඩාක් වරද්දගත්ත මොකද්ද පටලගත්ත තැන මම මේ ඔයාලට ඉස්මතු කරේ. බුදුරජාණන් වහන්සේ වීරිය තෝරනකොට තේරුවා අකුසලානං ධම්මානං පහනාය. අකුසල් දහම් ප්‍රහාණය පිණිසත් කුසලානං ධම්මානං උපසම්පදාය. කුසල් ඉපදවීම පිණිසත් තාමවා දැඩිවගත් දල්න පරක්කම දැඩි පරාක්‍රමයකින් ගත් අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු කුසල් උපද්දලා මිසක් අවසන් නොකරන වීරියක් යමෙකුට තියෙනං එය ආරද්ධ වීරියයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළේ නෑ ඒක වාසනාවයි මහණෙනි ඒක පිනයි කියලා. ඒ වීරිය. ඒ වීරිය තියෙනවා නම් පින්වතුනි කෝටි වාරයක් වැරදිච්ච මිනිසයාට උනත් හැදෙන්න පුළුවන්. විශ්වාස කරන්න ඒක හැදෙන්න පුළුවන්.